දිත්ව ගැන කතා කරනවා අපි දැක්ක නිදහස් දිනේදීත් රණවිරුවෝ යුද්ධය අවසන් කරපු එක ආඩම්බරෙන් කතා කරන්න බෑ. ලෝකේ හැම රටක්ම නිදහස් සමරනකොට ඒ බ්‍රිගේඩ් එක පිළිබඳ යුනිට් එක පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ලෝකෙට කියනවා. සමහර රටවල් දෙවෙනි ලෝක යුද්ධ පළවෙනි ලෝක යුද්ධ ලැබපු ජයග්‍රහණත් කියනවා. නේ? හැබැයි අපේ රටේ අපි වෙඩිමුර විශේෂක පැත්තක තියමුකෝ. අඩු ගානේ තමන්ගේ බ්‍රිගේඩ් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව ඒ කරපු කැපවීම තරුණ ජීවිත තමන්ගේ යුනිට් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව ආඩම්බරෙන් කතා කරන්න බැරි නම් රටේ තියෙන ආණ්ඩුව හිතනවා නම් LTT ත්‍රස්තවාදය පරාජය කරපු එක ජාතිවාදයක් කියලා නෑ. ඒක ජාතිවාදය නෙවෙයි. ආගමික නායකයන්ට අහුම්කම් දෙන්නේ නෑ. අද කැබිනට් එකේ ඇමතිවරු ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රසිද්ධියේ ආගමික නායකයෝ විවේචනය කරනවා. ඒක ඔබතුමාලාගේ ලෝකේ ආඩම්බර වෙන්න කාරණයක් වෙන්න පුළුවන්. හැබැයි අපේ සමාජයේ එහෙම එකක් නැහැ. ආගමික නායකයෙක්ව විවේචනය කරන එක ආඩම්බර වෙන්න ඕන කාරණයක් නෙවෙයි. ඒක වැරදි. වරද්දක් විදිහට පිළිගන්න නිහතමානී වෙන්න. ඔබතුමාලා ජීවත් වෙන ලෝකේ එක මහා ලොකු ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක් වෙන්නේ නැහැ. හැබැයි මේ සාමාන්‍ය සමාජයේ සිවිල් සමාජයේ එහෙම එකක් නැහැ. ආගමික නායකයන්ට අහුම්කම් දෙන්න අද ජාතිවාදී අවසන් නැහැ කිය ගරු ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවේ ඔබතුමාලා 159ක් ජාතිවාදී අවසන්. ඔබතුමාලා හිතනවා නම් ඔබතුමාලාගේ ආණ්ඩුව විසින් දකුණේ බහුතරය විවේචනය කරන ගමන් ඩයස්පෝරාවයි උතුර ජනතාවගේ හදවත දිනා ගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ. මෙතන අපි මං හිතන්නේ වැදගත් කාරණයක් ගැන අපි කතා කරන්නට ඕන. ඊයේ නිදහස් දිනේ අපි ලංකාවේ නිදහස් දිනේ පෙබරවාරි 4 වෙනිදා. එතකොට අද දවසේ අපේ රටේ ජාතික අභිමානය නිදහස ගැන ඉතාමත් මම හිතන්නේ සමහර മന്ത്രിවරුන්ගේ අතින් වැරදි කතන්දර ප්‍රමාණයක් මේක මේ ජාතිවාදයට සම්බන්ධ කරමින් ඊයේ පැවතිච්ච නිදහස් දිනයට අවලාද නගමින් ඒ වගේම හමුදාව අපේ මේ ත්‍රිවිධ හමුදාව ගැන යම්කිසි අව탁සේරුවකට ලක් කරමින් මෙතන කතාවන් සිද්ධ කළා. මම හිතන්නේ මූලාසානුවරට മന്ത്രിතුමනි අපි මේකෙදි තේරුම් ගන්නට ඕන දෙයක් තියෙනවා. අපි රටක් හැටියට ජාතිවාදය වෙනුවෙන් ඉතාම විශාල වන්දියක් ගෙවපු රටක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතා විශාල වන්දියක්. අපි අවුරුදු 30ක යුද්ධයක් හමුවේ අපේ ආර්ථික සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය, දේශපාලන ආර්ථික ස්වෛරීත්වය ඉතාම නරක ලෙස හානි කරගත්ත රටක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි අපි අපේ රටේ ජාතීන් අතර තියෙන සම්බන්ධතා ඉතාම බරපතල ලෙස තුවාල කරගත්ත රටක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වෙන රටක දේශපාලන නායකත්වයට ඒක මොන පක්ෂයේ වුණත් එවැනි රටක දේශපාලන නායකත්වයට වගකීමක් තියෙනවා තවදුරටත් ජාතිවාදයට. ඒක මොන පැත්තෙන් වුණත් ඒක සිංහල මුස්ලිම් දෙමළ ඕනම පැත්තකින් නැගී එන ජාතිවාදයට උදව් නොකරන ඒක ප්‍රවර්ධනය නොකරන සහ ඒකෙන් වාසි නොගන්නා දේශපාලනයක් කිරීමට අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඊටාම කනගාටුදායක ලෙස මුල්ලසනරුට മന്ത്രിතුමනි අපේ සමහර විපක්ෂයේ පක්ෂ අද වෙනකොටත් මේ වෙනකොටත් Tamanගේ දේශපාලනයේ සැලසුම් කරන්නේ මේ රටේ මිනිස්සුන්ව බෙදන එකට. මේ රටේ මිනිස්සුන්ව ජාතීන් ලෙස, ආගම් ලෙස, සංස්කෘතික වශයෙන් බෙදන එකට තමයි මේගොල්ලෝ දේශපාලනයේ සැලසුම් කරන්නේ. මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි මෙන්න මේක. අපේ රටේ සමහර දේශපාලඥයෝ ඉන්නවා, සමහර දේශපාලන පවුල් ඉන්නවා. ඔවුන් සහ මේ සමහර දේශපාලන පක්ෂ තියෙනවා. ඒගොල්ලෝ පෙන්වන්න හදනවා මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සයා මේ අපේ ගම්වල ඉන්න අපි හැමෝගෙම පවුල්වල ඉන්න අපි නියෝජනය කරන සිංහල බෞද්ධ ජනතාව කියලා කියන්නේ ඔවුන් හිතනවා ඔවුන්ගේ ජාතිවාදයට අහු වෙන ඔවුන්ගේ මජර දේශපාලනයට අහු වෙන ඔවුන් වගේම හොරු කැලක් තමයි සිංහල බෞද්ධ ජනතාව කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා. ඒ හින්දා මේගොල්ලන්ගේ දේශපාලනයේ මූලිකවම කැරකෙන්නේ මේ සිංහල බෞද්ධ මිනිස්සුන්ව අන්දන එක තමයි මේගොල්ලන්ගේ දේශපාලනය. ඒක තමයි ඒගොල්ලන්ගේ දේශපාලනය. ඒක තමයි හැමදාම ඇවිල්ලා මෙතන කරන්නේ. ඒක තමයි මෙතන අපේ ස්වාමින් වහන්සේලා සම්බන්ධයෙන් කතා කර අපේ සිංහල බෞද්ධ ජනතාව සම්බන්ධයෙන් ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ සිංහල බෞද්ධ ජනතාවගේ එකම නියෝජිතයා වගේ තමයි කතා කරන්නේ. අපි මෙතනදී තේරුම් ගන්න ඕන දේ මෙන්න මේකයි.
අපේ රටේ ජනතාව අපේ රටේ සාමාන්‍ය ගම්වල ඉන්න අපිත් එක්ක ඉන්න ජනතාව. ඒ ජනතාව දෙමළ වේවා මුස්ලිම් වේවා විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාව. ඒ ජනතාව මේගොල්ලෝ කියන ආකාරයේ මේගොල්ලන්ට උල්පන්දම් දෙන ආකාරයේ ජනතාවක් නෙවෙයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අද උදේ කතා කළා. අද මම හිතන්නේ දවල් වරුව හැමදාම වගේ කතා කළා. කතා කරලා එතුමා පෙන්වන්න හදනවා මේ Taman තමයි මේ රටේ ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නේ. Taman තමයි මේ රටේ ආගම වෙනුවෙන් පෙනී සිටින්නේ. ස්වාමින් වහන්සේලාට අපහාස කරන්න හොඳ නෑලු. එයා තමයි මේ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටින්නේ. එයා තමයි මේ කියන හැටියට. මේ කවුද මේ පුද්ගලයා? මේ පුද්ගලයාට අඩු ගානේ ලංකාවේ දකුණේ ඡන්දිල්ලලා පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච පුද්ගලෙක් මේ. දකුණේ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච පුද්ගලෙක් මේ. අද ඇවිල්ලා ඔහු කොහොමද සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ? සිංහල මිනිස්සු වෙනුවෙන් කොහොමද පෙනී සිටින්නේ? කිසිම අයිතියක් නැහැ. කිසිම අයිතියක් නැහැ. මේගොල්ලන්ගේ මේ විකාර කියවලා මිනිසුන්ව බේද කරලා මිනිස්සුතර ප්‍රශ්න ඇති කරලා අන්තිමට ජාතික අභිමාන වෙනේ රට බංකොලොත් කළා. අපිව දන ගැස්සුවා ලෝක ඉස්සරහා. ලෝක ඉස්සරහා අපිව දන ගැස්සුවා. රටක් බංකොලොත් වෙනවා කියන්නේ ලෝක ඉස්සරහා දන ගහන එකයි. අපිව දන ගැස්සුවා. අපි අදටත් ඒකේ අපිට ඒකේ විපාක වලට පළ දෙන්න මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම තියෙද්දි තවත් ලැජ්ජ නැතුව මෙතන ඇවිල්ලා සිංහල බෞද්ධකම ටාගට් කරගෙන එල්ල කරගෙන දේශපාලනය කරන්න මේගොල්ලෝ ලෑස්ති වෙනවා. අපි කියන්නට ඕනේ මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු අපි සිංහල අපි බෞද්ධ මේ ජාතික ජන බලවේගීන മന്ത്രിවරු සිංහල බෞද්ධ දෙමළ මුස්ලිම් හැමෝම ඉන්නවා. අපි ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ සිංහල මිනිස්සයා මේගොල්ලෝ කියන ආකාරයේ හොරු නෙවෙයි. මේ රටේ සිංහල මිනිස්සු මේගොල්ලෝ කියන ආකාරයෙන් මජර වැඩවලට සහාය දෙන මිනිස්සු. ඒ මිනිස්සුගේ කීර්ති නාමය නැති කලේ මේගොල්ලෝ. මේගොල්ලෝ බොරුවට සිංහල බෞද්ධ වගේ පෙනී ඉඳින්ද කරන්න පුළුවන් ඔක්කොම හරහම් කරනවා. කරන්න පුළුවන් ඔක්කොම මරහම් කරනවා. තරාඩකම් මිනිමරුන් ඔක්කොම කරනවා. ඒ කරන ගමන් සිංහල බෞද්ධයෝ වගේ පෙනී ඉන්නවා. එහෙම සිංහල බෞද්ධයෝ ලංකාවේ නැහැ. ආචාර ධාර්මිකයි අනිත් මිනිස්සයා ගැන හිතනවා යහපත්. ඒ වගේම අපි දිප්ත අපේ මේ ආපදාවලදී අපි මොකද්ද දැක්කේ? තමන් ගැන විතරක් නෙමෙයි අසල්වැසියා ගැන හිතනවා. අනිත් මිනිස්සයාගේ දුක ගැන හිතනවා. අනිත් මිනිස්සයාගේ දුක දැනෙනවා. අනිත් මිනිසුන්ට ගරු කරනවා. මෙතුමන්ලට ඇයි අර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගෙනාපු ඒ අසභ්‍ය කතිකාව හකුලන්න උනේ? දැන් කතානායකතුමා ගැනත් ඒ වගේ ප්‍රලාපයක් හදාගෙන යනවා. ඇයි හකුලන්න උනේ? ඇයි අසභ්‍ය කතිකාව හකුලන්න උනේ? මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු එකට විරුද්ධයි. අපේ රටේ ගම්වල ඉන්න අම්මලා එකට විරුද්ධයි. තාත්තලා එකට විරුද්ධයි. මේගොල්ලන්ට ඒක අකුල ගන්න සිද්ධ වුණේ ඒකින්දයි. ඒ නිසා අපි මතක් කරන්න ඕන නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට සහ මේ සභාවේ සිංහල මිනිස්සුන්ව බෞද්ධ මිනිස්සුන් අන්දන්නේ නැහැ හැමෝටම මතක් කරන්න ඕන. මේ රටේ ජනතාව ඡන්දෙ දීලා තියෙන උතුරේද දකුණේද නැගෙනහිරද බටහිරද හැම වර්ගයකම හැම ආගමකම ජාතියකම ජනතාව ඡන්දෙ දීලා තියෙන්නේ ජාතිවාදයට විරුද්ධවයි. ජාතිවාදයට විරුද්ධව දීපු ඡන්දයක් මේක. සිංහල මිනිස්සයත් දෙමළ මිනිස්සයත් මුස්ලිම් මිනිස්සයත් තමන්ගේ ආත්ම ගෞරවය වෙනුවෙන් දීපු ඡන්දයක් මේක. ලෝකේ ඉස්සරහා කෙලින් හිටගෙන බොරුවට මේ රංගපාන්න නෙමෙයි කෙලින් හිටගෙන ඇත්තටම කෙලින් හිටගෙන අපි ආර්ථික වශයෙන් ස්වෛරී වෙලා දේශපාලන වශයෙන් ස්වෛරී වෙලා සංස්කෘතික වශයෙන් ඉහළ මිනිසුන් බවට පත් වෙලා අනේකාගේ අම්මට නංගිට අක්කට අගෞරව කරන්නේ නැති මිනිසුන් බවට පත් වෙලා තමන්ගේ අසල්වැසියාට මොන જાතියක් මොන ආගමක් හින්දාවත් නොසලකා හරින වෙනස්කම් නොකරන જાතියක් බවට පත් වෙන්න දීපු ඡන්දයක් මේක. ඒ මිනිස්සුන්ගේ ආත්ම ගෞරවය වයින් කරන්න එපා. ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ හැසිරලා මෙතන බොරුවට නටන්න එපා. අපි මේ මන්ත්‍රීවරුන්ට එක මතක් කරලා දෙන්න ඕනේ. අපේ රටේ ත්‍රිවිධ හමුදාවත් අපේ රටේ ගෞරවනීය හාමුදුරුවන්වත් ස්වාමීන් වහන්සේලාවත් මේ જાතිවාදයට අහු වෙන්නේ නැහැ. අහු වුනේත් නැහැ, අහු වෙන්නෙත් නැහැ. ඔවුන්ට ආත්ම ගෞරවයක් තියෙනවා. ඔවුන්ට තියෙනවා අනේකා ගැන ගැහෙන සහකම්පනයක් තියෙන හදවතක් තියෙනවා. ඒකේ මිනිස්සුන්ගෙන් අයින් කරන්න එපා. මේගොල්ලෝ හිතාගෙන ඉන්නවා මේ මෙතන ඇවිල්ලා විකාර කියවලා මට දප්පරතියක් දෙන්න මූලසනර මන්ත්‍රීතුමනි. මෙතන ඇවිල්ලා විකාර කියවලා ඒක සමාජ මාධ්‍යවල හැමතැනම යවලා කුණුහරුප යවලා අපහාසය යවලා අනිත් මිනිස්සුන්ට මේ අගෞරව වෙන ආකාරයේ මේ දේශපාලන පණිවිඩ යවලා මේගොල්ලෝ හිතන අපේ රටේ ජනතාව පා ගන්න පුළුවන් කියලා. එහෙම නෑ අපේ රටේ ජනතාව එහෙම පා ගන්න පුළුවන් ජනතාවක් නෙවෙයි. මේ රටේ සිංහල බෞද්ධ දෙමළ හින්දු මුස්ලිම් හැම මිනිස්සෙක්ම නැවතත් ඔබතුමීට තව විනාඩි දෙකක් කියනවා. බොහොම ස්තුතියි මූලසනර මන්ත්‍රීතුමා. අපි බොහොම නැවතත් මතක් කරලා දෙන්නේ. මේ හැමෝටම අහන් ඉන්න හැමෝටම. ත්‍රිකුණාමලේ ඉන්න සිංහල මර්සත් අපි දැක්කනේ. ත්‍රිකුණාමලේ ඉන්න සිංහල අම්මලා මොකද්ද ගිහිල්ලා කියන්නේ? මෙතන විකාර කරන්න නැතුව යන්න කියලා කියන්නේ. එතන නාටකම් නටන්න එන මිනිස්සුන්ට.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට ඡන්දෙ ඉල්ලන්නවත් තිබුණේ නැහැ. හයියා. ඇයි ඒ ඉල්ලන්න බැරි ඡන්දේ? Taman දන්නවා මේ රටේ ගමේ ඉන්න සිංහල මිනිස්සයා කවුද කියලා. Taman දන්නවා මේ රටේ ගමේ ඉන්න බෞද්ධ මිනිස්සයා කවුද කියලා. බොරුවට ඒ මිනිස්සුන්ව මගහැරලා ඡන්දෙ ඉල්ලන්න නැතුව ඉඳලා දැන් මෙතන පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙතන මේ ලොකු කතන්දර කියන්නේ යනවා. තමන් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් කතා කරනවා. ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අපිට ස්වාමින් වහන්සේලා අපේ රටේ බෞද්ධ ස්වාමින් වහන්සේලා සම්බන්ධයෙන් අපේ රටේ බෞද්ධ ජනතාව සම්බන්ධයෙන් සිංහල ජනතාව සම්බන්ධයෙන් ඒ නියෝජනයේ සම්බන්ධයෙන් අපිට ලොකු ගරුත්වයක් තියෙනවා. අපි ඔවුන් සමග අපේ රටේ මේගොල්ලෝ හින්දා ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආගමික ජීවිතේ සංස්කෘතික ජීවිතේ විනාශ වෙලා තියෙන්නේ. අපේ රටේ බලන්න දවසකට කොච්චර අපචාර ක්‍රියා සිද්ධ වෙනවද? කොච්චර මරකම් හොරකම් සිද්ධ වෙනවද? කවුද මේ රට පාලනය කළේ මේ තත්ත්වයට රටපත් වෙනකම්? කවුද මේ රට පාලනය කළේ? මේ රට සංස්කෘතික වශයෙන් පිරිහෙන තත්ත්වයකට රට පාලනය කරලා දැන් ඇවිල්ලා කියනවා මේ පෙබරවාරි 4 වෙනිදා දිත්වායක ගැන කියපු හින්දා හමුදාව අපේ රටේ ත්‍රිවිධ හමුදාව දිත්ව සුලිකුණාට ආපු වෙලාවේදී ඉතා විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා රට සාමාන්‍යකරණය කිරීම සඳහා. අපේ රටේ මේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ජනතාව ගලවා ගැනීම සඳහා ඔවුන් අති විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. මන්ත්‍රීතුමනි ඔබතුමී කාලය අවසන්. ඒ කාර්යභාරයට අපි ඔවුන්ට ගෞරව දක්වන්න ඕනේ නැද්ද? ඒක මතක් කරන්න ඕනේ නැද්ද? අපි මේ පෙබරවාරි 4 මේ සමරන්න ඕනේ ඔවුන් අමතක කරලාද? එහෙමනේ අපි ඔවුන්ට සලකන්න ඕනේ. ඔවුන්ට ඒ ගෞරවය ලබා දෙන්නට ඕනේ. ඒ වගේම තමයි මේ රට ගොඩනැගීම සඳහා මේ රටේ ජනතාවගේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා ජනතාව ඉදිරියට ගෙන යාම සඳහා අපේ රටේ ත්‍රිවිධ හමුදාවට ස්වාමින් වහන්සේලාට අපේ රටේ බෞද්ධ භික්ෂූන්ට අපේ ජනතාවට විශේෂයෙන් අපේ රටේ බහුතරයක් වෙලා ඉන්න සිංහල බෞද්ධ ජනතාවට විශේෂ වගකීමක් තියෙනවා. ඉතින් අපි ඔවුන්ට ඉතාම කාරුණිකව ගෞරවයෙන් ආචාරය කරනවා. ඔබ ප්‍රතික්ෂේප කරන ලද දේශපාලන සම්ප්‍රදාය දිගටම ප්‍රතික්ෂේප කරන්න. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. මේ රටේ ජාතිවාදයට අපි නැවත හිසෝසවන්න දෙන්නේ නැහැ. ආයි නාමල් රාජපක්ෂලට ජාතිවාදයෙන් දේශපාලනය කරන්න අපිට තියන්නේ නැහැ.